ඉදිරි පැය 24ට දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය 2025 ජූනි මාස 20 වන දින පස්වරු 2ට නිකුත් කරන ලදී. වැසි තත්ත්වය පුත්තලමේ සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසී ඇතිවේ. සුළඟ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් පැයට කිලෝමීටර් 40ත් පමණ වේ. හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් පැයට කිලෝමීටර් 55ත් පමණ අතර දක්වා ඉහළ අගයක් ගැනීමේ හැකියාවක් පවතී. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කංකසන්තුරයේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45ක් පමණ දක්වා ඉහළ යා හැකිය. මුහුදේ ස්වභාවය හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කංකසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.